Hi guys, අන්න මං දැන් පොඩ්ඩක් වීඩියෝස් කරන එක පොඩ්ඩක් වැඩි කරන්න යනවා කස්ටමර්ස්ලට හොඳට දැනුවත් කරන්න මොකක්ද රීල් එකේ තියෙන මොකක්ද කන්ෆිගරේෂන්ස් මේ වගේ රීල් ගන්න ඕනේ ඇයි මොකක්ද මේ වගේ දේවල් වෙන්න ඕනේ කියන එක කියන්න දෙනවා ඇයි දැන් කට්ටිය ඇන්ග්ලස් ලගින් අදහස් ගන්න කියලා කියනවා ඇන්ග්ලස් ලගින් අදහස් ගන්නවට වඩා හොඳම දේ තමයි සෙලර් කෙනෙක්ගෙන් අදහස ගන්න එක. ඇයි සෙලර්ට ඒ ප්‍රොඩක්ට් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇන්ග්ලස්ලා සමහර වෙලාවට එක කඩවල් වලට ෆෙයා වෙලා ඒගොල්ලන්ට ඕන කඩවල් වලට බිස්නස් අරන් දෙන්න දැන් ගොඩාක් වීඩියෝස් කරගෙන යනවා කට්ටිය. එනක ෂොප් වලින් ඒගොල්ලන්ට මොනාරි දීලා මොනාරි ලේබල් දෙයක් කරලා ඒගොල්ලන්ට ෆෙයා වගේ වීඩියෝස් කරනවා. බට් RS එකෙන් කවදාවත් තව එක්කෙනෙක්ට කියලා RS එකේ වීඩියෝස් කරන්නේ RS එකේ බඩු ප්‍රොමෝට් කරන්නේ නැහැ. RS එකෙන්ම RS එකට ඕන දේවල් RS කස්ටමර්ස්ලාටම RSම කියලා තමයි බඩු විකුණන්නේ. මේ බඩු හොඳයිද නැද්ද කියන එක RS කියන්නේ හේතුව RSට ස්පෙයා පාර්ට්ස් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දේවල් වලට රිලයබල් සර්විස් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් RS කවදාවත් තව එක්කෙනෙක්ට කියලා මේක හොඳයි කියලා කවදාවත් විකුණන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න සෙලර් කෙනෙක්ට ප්‍රොඩක්ට් එක රිවිව් කරන්න බැරි නම් ඒ සෙලර් හොඳයි බඩු විකුණන්න නැතුව ඉන්න එක. තව එක්කෙනෙක්ව දාලා රිවිව් කරනවා කියලා තීරම කියන්න සෙලට ඒ ගැන කියන්න අවබෝධයක් නැහැ. සෙලට ඒ ගැන ප්‍රොඩක්ට් එකක් ගැන සම්බන්ධයෙන් මුකුත් දන්නේ නැහැ. අපිට එහෙම තත්ත්වයක් ඇති වෙලා නැත්තේ අපිට මේ ගේන බඩු වල ඇත්ත තත්ත්වය ඇත්ත දේ අපි කියනවා. මොකද්ද වෙන්න ඕනේ කියන එක. මේ BF reel එක කියන්නේ BF 6000 YOLO. මේ reel එක budget friendly හොඳ reel එකක්. budget හොඳට මතක තියාගන්න මේ රීල් රුපියල් 7000කින් වැඩියෙන් විකුණනවා නම් හොඳට මතක තියාගන්න මේ රීල් විකුණන්න බෑ. මම ඊට වඩා අඩුවෙන් තමයි දෙන්නේ. 7000 කියන 7000ට දෙන්නේ නැහැ මේක. මේක ඒගොල්ලන්ගේ තියෙන හොඳ බජට් ෆ්‍රෙන්ඩ්ලි රීල් එකක්. මේක මැග්නටික් ලොක් වෙන හොඳ රීල් එකක්. මැග්නටික් ලොක් කියන එකත් මම ඔක්කොම ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. මේ මොකද්ද කියන එක මේක ඇත්තටම බජට් ෆ්‍රෙන්ඩ්ලි හොඳ රීල් එකක්. මේකට හොඳ පේන්ට් බොඩි පේන්ට් එකක් ගාලා තියෙන රීල් එකක් බලන්න. මේක මැට්ලික් පේන්ට් එකක් ගාලා තියෙන රීල් එකක්. මේක මැග්නටික් ලොක්. ඒ කියන්නේ එම කරකෝලා පිටිපස්සට බලන්න. පිටිපස්සට යනකොට එක තැන ලොක් වෙනවා කියන්නේ මේක තමයි මැග්නටික්. නැත්නම් ස්ප්‍රින්ග් ටයිප් ලොක් කියලා කියනවා. මේ මැග්නටික් බෙයාරින්ග්ස් වලින් රන් වෙන ලොක්. මේකට තව හොඳ දෙයක් තමයි මේකට ස්ටීල් හැන්ඩල් එකක් පාවිච්චි කරලා දෙනවා. අන්න මේක තියෙන වටිනාකම තමයි මේ ස්ටීල් හැන්ඩල්. ගොඩාක් කට්ටිය ලංකාවේ ලෝ බජට් විකුණන කට්ටිය ඔක්කොම ගේන්නේ මේවා ප්ලාස්ටික් වලින්. කියනලා සතියෙන් දෙකකින් කැඩිලා ගොඩාක් ප්‍රශ්න එනවා කස්ටමර්ස්ලා අපේ ගාවට රීල් හැන්ඩල්ස් ඉල්ලගෙන. මම රීල් හැන්ඩල් ගේන්නේ ස්ටීල් හැන්ඩල් විතරයි නෝමල් ඒවා ගේන්නේ නැහැ. ඊට අමතරව මේකේ ආවිල්ලා කියන්න තියෙන්නේ ඇලුමිනියම් ස්පූල් එකක් එනවා. හොඳ ඩ්‍රැග් ක්ලික් එකක් එනවා. මේ ඩ්‍රැග් සබ්දේ තියෙන්නේ ඩ්‍රැග් ක්ලික් එකක් එනවා. මේ රීල් එකේ ෂාෆ්ට් එක සාමාන්‍ය නෝමල් රීල් එක ගන්න ෂාෆ්ට් එක තියෙන්නේ. ඒක ලොකු මහතක් නෑ. ඒ ගැන කියන්න ටික තමයි මම මේ කියන්නේ මේ බජට් ෆ්‍රෙන්ඩ්ලි රීල්ස් කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ රීල් එක ලස්සන තිබ්බොත් රීල් එක හොඳයි. මේ රීල් එකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන එක හිතන් ඉන්නවා. මම මේක රෙකමන්ඩ් කරනවා මේ හැන්ඩල් එක පොඩ්ඩක් heavy duty ගාලා තිනවා. හොඳ setup එකකට lock වෙනවා. මේ රීල් එක හොඳයි. මේකේ drag system එකක් පොඩ්ඩක් හොඳයි. හොඳට අදලා තිනවා drag knobs ටික ඔක්කොම හොඳට අදලා තිනවා. ඊට පස්සේ මේකේ බලන්න මේ රබර් වොෂර් එකක් නැහැ. ඒකයි මම කියන්නේ. මේ රබර් වොෂර් පොඩ්ඩක් එන අප්ග්‍රේඩ් රීල්ස් වලට පොඩ්ඩක් හොඳ ඒවා තමයි දාලා එවන්නේ. normally මේක පොඩ්ඩක් bearings වලින් run වෙන්නේ 5.6 bearing. ඒ කියන්නේ bearing 6කින් run වෙන හොඳ smooth machine එකක්. අර bearing 6ක් කියලා මෙච්චර smooth නම් reel එකේ bearings ඇත්තටම හොඳයි. මම personally මේක recommend කරනවා. මේක budget friendly. ඔයාගේ රුපියල් 7000ට අඩුවෙන් රීල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න මේ රීල් එක වටිනවා. ඔයගොල්ලන් මේ රීල් එක රුපියල් 10000න් 8000න් උඩ ගන්නවා නම් වර්ත් එකක් නැහැ. ඒක මම ඔයාලට කියන්නේ ඔයාලා සල්ලි දීලා ගන්න ඉස්සෙල්ලා. BF 6000 රීල් එක මේකේ තියෙන රිවිව් එක එච්චරයි. මේකේ ගියර් රේෂියෝ එක 5.1. මම personally recommend කරනවා 7000 below ගන්නවා නම් මේ රීල් එක worth. හොඳ කන්ස්ට්‍රක්ෂන් එකකින් ගාලා තියෙනවා. ලස්සනට පෙනුමට පේන්ට් එක ඔක්කොම ගාලා තියෙනවා. මේකටත් වඩා තව අඩු රීල් එකක් තියෙනවා FC කියලා. ඒක මීටත් වඩා අඩු වෙනවා. ඒක 5000කටත් අඩු වෙනවා ඒ රීල් එක. ඒකට අර
ඒකේ තියෙන qualities, ඒකේ තියෙන magnetic system, ඊට පස්සේ ඒ වලට එන bearings, අන්න ඒ දේවල් වලින් ගණන් ගිලා ගොඩක් වෙනස් වෙනවා. but මේක budget friendly හොඳ reel එකක්. මේකේ ඇතුලේ main gears ඔක්කොම normal gears තමයි එන්නේ. මෙතනින් එයා අප්ඩේට් කරන මේගොල්ලන්ගේම තියෙනවා අප්ග්‍රේඩ් versions. ඒ වල zinc gears දෙනවා. but මගේ ඇදියට හොඳ බේසික් එක්කනේ පාවිච්චි කරනකොට එයාට මේ හොඳ reel එකක්. Thank you guys.